ඉස්සෝ බැදුමක්. ඒකද මම මුලින්ම ඇතිරියක් ලිපේ තියලා තෙල් ටිකක් එහෙම දාගෙන තියෙනවා. තෙල් හැඳි දෙක මෙසැඳි දෙකක් විතර දාගෙන තියෙනවා. දැන් පොඩ්ඩක් අපි තෙල් ටික රත් වෙනකන් තමයි ඉන්නේ. ඇත්තට මම ඔයාලට කියන්නම් මම ඉස්සෝ ටික සුද්ධ කරලා හොඳට පිරිසිදු කරගෙන ඊට පස්සේ එකට මිරිස් කුඩු ගම් මිරිස් සහ ලුණු පොඩ්ඩක් දාලා මේක හොඳට මේ මැරිනේට් වෙන්න තියලා තමයි තියෙන්නේ. අපි චුට්ටක් තෙල් එක රත් වෙද්දී මේ ටික එකතු කරගන්න ඕනේ. මම එකතු කරගන්නවා. ඉස්සෙල්ලා හොඳට තෙල් එක ටෙම්පරාදු කරගන්න. ටෙම්පරාදු කරගන්න ඕන. ඒ කරගෙන ඉඳලා ඉතලලාකින් එන පිටට පාටෙන් මුද නැගිලානේ කියන්නේ. තාමකින් ටෙම්පරාදු වෙනවානේ. මම එතකොට මේ වෙලාවේ මේකට කොටාගත්තු සුදු ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. දැන් මම මේක චුට්ටක් ඉදිරියෙන් ටිකක් හොඳට සුවඳ එන ගානෙම ටෙම්පරාදු වෙනකොට මේක දෙකත් කරගන්නවා. කපාගත්තු බීලුණු ගෙඩියක් අපි ඒක පොඩ්ඩක් කහ ලුණු ටිකක් දාලා අත දාලා තියෙනවා. මේකට මම දැන් අවශ්‍ය කරන කල්මන එකතු කරගන්න හදන්නේ. මම කහ චුට්ටක් වගේ එකතු කරගන්නවා. කහ පොඩ්ඩක් කලින් දාලා තිබ්බා වුණුකට. තාමතර කහ පොඩ්ඩක් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු සමනයෙන් බැදුමක් කරලා තිබුණේ. ටෙම්පරාදුව කරලා ගම්මිරිස් චුට්ටක් දාගත්තා කියලා. හලක් නැහැ. හොඳ රසක් සැරක් වගේ එන. ඊළඟට මිරිස් කුඩු ටික එකතු කරගන්නවා. ලුණු ටිකක් මම කලින් එකතු කරගෙන තිබුණ හින්දා මේ වෙලාවේදී ලුණු පොඩ්ඩක් වගේ එකතු කරගන්න. මේ ලුණු ටික හොඳට කහ පාටට හැරිලා තියෙන හැංගිලා දැන් මම මේ වෙලාවේදී අමුමිරිස් රම්පේ කරපිංච කියන දේවල් ටික එකතු කරගන්නවා. දැන් හොඳට මේක හැම්බෙන්න දෙන්නවා. ඊට පස්සේ අපි තව ටික වෙලාවකින් බලමු කොහොමද කියලා. දැන් මේ විනාඩි 5කට විතර පස්සේ ඒක හොඳටම තැම්බෙනවා.
තව ටිකක් මේක ලිපේ තියාගන්න ඕන. වතුර ගතියින් හිඳින්න. මේ වෙලාව දැන් මේ විනාඩි ඔක්කොම විනාඩි 10ක් විතර කරලා තැම්බුණා මේක. දැන් මේ වෙනකොට හොඳ සුවඳක් එනවා ඉස්සෝ පැතුනේ. ලස්සන තිස්ස බෙදම ඇවිල්ලා තියෙනවා හොඳ ලස්සන තැඹිලි පාට. ඔයාලට තියෙන ඉතින් මේ විදිහට පොඩ්ඩක් try කරලා රස බලන්න. මේ තියෙන දැන් අපි අපේ රෑ කෑම වේලට හදාගත්ත ඉස්සෝ බෙදුම. හරිම සුවඳයි. ඔයාලත් මේක අනිවාර්යෙන්ම try කරලා බලන්න ඕන. එහෙනම් දැන් අද දවසේ අපිත් එක්ක මේ අපේ channel එක daily dose of flavor එක එකතු වෙලා රස කෑමක් හදන්න ඉගෙන ගත්තා. ඔයාලා හැමෝටම thank you.